හැමෝටම සුබ දවසක් වේවා. චිකෝයික් YouTube නාලිකාවට ඔයගොල්ලෝ සාදරයෙන් පිළිගන්නවා. ඉතින් ඔන්න මේ වීඩියෝ එකෙන් මම ඔයාලට පැහැදිලි කරනවා කුකුලන් පාලනයේදී අත්‍යවශ්‍ය වන විටමින් වර්ග සහ බෙහෙත් වර්ග ටිකක්. ඉතින් බොයිලර් සත්තු, RIR සත්තු, ගම් සත්තු ඔයා හදනවා නම් මේ දේවල් ගැන දැනුවත් වීම ගොඩක්ම වැදගත් වෙනවා. ඉතින් මේ වීඩියෝ එකෙන් ඔයාලට ලොකු දැනුමක් එකතු කරගන්න පුළුවන් වෙනවා. ඒක නිසා මේ වීඩියෝ එක ඉවරනකම්ම බලන්න. ඔයාලට මම මේ ඉස්සරෝම් පෙන්නන්නේ නියුට්‍රවිසෝල් කියන බෙහෙත් එක. ඉතින් මේ බෙහෙත් එක ගොඩක්ම දෙන්නේ බොයිලර් සත්තුන්ට. බොයිලර් සත්තුන්ගේ බර වැඩි වෙන්න මේ නියුට්‍රවිසෝල් කියන බෙහෙත් එක දෙනවා. මේ තියෙන්නේ මැක්සිග්‍රෝ කියන බෙහෙත් එක. මේ බෙහෙත් එක දෙන්නේ සත්තුන්ගේ ආහාර රුචිය වැඩි කරවන්න. වැහි දවස්වලට එහෙම සත්තු කෑම කන්නේ නැහැ. ඉතින් මේ බෙහෙත් එක දුන්නාම ඒ ප්‍රශ්නේ මගහැරෙනවා. සත්තු කෑම කන්නේ නැති වුනහම විවිධ ලෙඩ රෝග හැදෙන්න පුළුවන්. සතුන්ගේ ප්‍රතිශක්තිකරණය අඩු වෙනවා. ඒකට විසඳුමක් විදිහට මේ බෙහෙත් එක ගෙනල්ලා ඔයාලගේ සත්තුන්ට දෙන්න. අපි බලමු ඊළඟට තියෙන බෙහෙත් එක මොකක්ද කියලා. මේ තියෙන්නේ RBC කියන බොයිලර් සත්තුන්ට දෙන විටමින් එකක්. ඉතින් මේ විටමින් එක දුන්නාම සත්තුන්ගේ බර වැඩි වෙනවා. ඒ වගේම කෑම රුචියටත් හොඳයි. සත්තු හොඳට හැදෙනවා මේ බෙහෙත් එකෙන්. ඉතින් ඔයාලා බොයිලර් සත්තු හදනවා නම් ඔයාලගේ සත්තුන්ට මේ RBC කියන විටමින් එක ගෙනත් දෙන්න. හොඳට බර තියෙන්න සත්තු හදාගන්න පුළුවන්. දැනට බොයිලර්ස්ලාට දෙන්න පුළුවන් හොඳම විටමින් එකක් තමයි මේ RBC කියන්නේ. ඉතින් ඔයා බොයිලර් සත්තු හදනවා නම් අනිවාර්යෙන් මේක ගෙනත් දීලා බලන්න. අපි බලමු ඊළඟ බෙහෙත් එක මොකක්ද කියලා. ඉතින් දැන් ඔයාලට පේනවා ඇති මේ තියෙන ඇසිලික් ප්ලස් කියන බෙහෙත් එක. ඉතින් මේ බෙහෙත් එක ගොඩක්ම දෙන්නේ RIR සත්තුන්ට. RIR සත්තුන්ගේ බිත්තර දාන්න නැති වුනහම කාලයක් ඇද්දි සත්තු බිත්තර දාන එක අඩු වෙනවනේ. ඉතින් මේ බිත්තර ප්‍රතිශතය අඩු වෙනවට ඔයාලගේ සත්තුන්ට ඔයාලට මේ බෙහෙත් එක භාවිතා කරන්න පුළුවන්. ඉතින් RIR සත්තුන්ගෙන් හොඳ බිත්තර ප්‍රතිශතයක් ලබා ගන්න ඕන නම් මේ බෙහෙත් එක අනිවාර්යෙන්ම ඔයාලගේ ෆාම් එකට ගෙනල්ලා දෙන්න. හොඳ බිත්තර ප්‍රතිශතයක් වගේම හොඳ නිරෝගීමත් සත්තු ටිකක් ඔයාලට හදා ගන්න පුළුවන්. අපි බලමු ඊළඟ බෙහෙත් එක මොකක්ද කියලා. ඉතින් මේ තියෙන්නේ ස්ට්‍රෝං ඇමිනෝ කියන විටමින් එක. මේ විටමින් එක ගොඩක්ම දෙන්නේ බොයිලර් සත්තුන්ට. ඉතින් බොයිලර් සත්තුන්ගේ බර වැඩි වෙනවට හොඳම විටමින් එකක් තමයි ස්ට්‍රෝං ඇමිනෝ කියන බෙහෙත් එක. ඉතින් ඔයාලගේ ෆාම් එකෙත් සත්තුන්ගේ බර අඩුයි නම් මේක භාවිතා කරන්න පුළුවන්. ඉතින් මේකත් අර RBC කියන එක වගේම හොඳ විටමින් එකක්. ඉතින් ඔයාගේ ෆාම් එකටත් මේ වගේ විටමින් වර්ග අවශ්‍ය වෙනවා නම් පොතු හැර තියෙන මේ ෂොප් එකට ඇවිල්ලා ඔයාට අවශ්‍ය ප්‍රමාණයෙන් මේ විටමින් වර්ග ලබා ගන්න පුළුවන්. මේ තියෙන්නේ ඇමිනෝවිට් කියන විටමින් එක. ඉතින් බොයිලර් සත්තුන්ගේ බර වැඩි වෙන්න දෙන හොඳම විටමින් එකක් තමයි මේ ඇමිනෝවිට් කියන්නේ. ඉතින් ගොඩක් දෙනෙක් මට කතා කරලා අහන්නේ බොයිලර් සත්තුන්ගේ බර වැඩි වෙන්න දෙන විටමින් වර්ග මොනවද කියලා. ඉතින් මම මේ වීඩියෝ එකේ මුලින්ම පැහැදිලි කරේ බොයිලර් සත්තුන්ට දෙන විටමින් වර්ග ගැන. මේ තියෙන්නේ රීමීඩියම් බෙහෙත් එක. මේක ස්ප්‍රේ එකක්. ඉතින් සත්තු කොටාගෙන එහෙම තුවාල වුණාම මේක ස්ප්‍රේ කරපුවාම ඉක්මනටම හොඳ වෙනවා. ඉතින් ඔයාගේ ෆාම් එකට අනිවාර්යයෙන්ම මේ රීමීඩියම් කියන බෙහෙත් එක ගෙනල්ලා තියාගන්න. මේ තියෙන හෙල්මොසොල් කියන පණු බෙහෙත් එක. ඉතින් ඔයාලගේ සත්තුන්ට මාසික සැරයක්වත් මේ හෙල්මොසොල් කියන පණු බෙහෙත් එක දෙන්න ඕන. ඉතින් මේකේ පොඩි පැකට් එක වගේම ලොකු පැකට් එකකුත් තියෙනවා. ඉතින් ඔයාලට කැමති විදිහකට බලලා අරයි යන්න පුළුවන්. අපි බලමු ඊළඟ බෙහෙත් එක මොකක්ද කියලා. මේ තියෙන්නේ ග්ලූකෝෆාම් කියන විටමින් එක. ඉතින් ඔයාලා අනිවාර්යයෙන්ම විටමින් B සත්තුන්ට දෙන්න ඕන. පොඩි පැටව ගෙනල්ලා ඔයාලගේ කූඩු වලට දානකොට අනිවාර්යයෙන්ම මේ ග්ලූකෝෆාම් එක දෙන්න ඕන. මේ තියෙන්නේ ෆාමොක්ස් කියන බෙහෙත් එක. ඉතින් මේ බෙහෙත් එක ගැන පොඩි පැහැදිලි කිරීමක් ඔයාලට කරන්න. මේ බෙහෙත් එක දෙන්නේ ගනාඩෙක්සිල් බෙහෙත් එකත් එක්ක කලවම් කරලා. ඉතින් ඔයාලගේ සත්තු තටු පොරවගෙන ඉන්නවා නම් සෙම හැදිලා තියෙනවා නම් මේ ෆාමොක්ස් කියන එකයි ගනාඩෙක්සිල් එකයි දෙක එකට කලවම් කරලා දුන්නාම සත්තු හොඳ නිරෝගීමත්ව හදාගන්න පුළුවන්. ඉතින් ඔයාලගේ සත්තුන්ට සෙම හැදිලා තියෙනවා නම් මේ රෙමොක්ස් කියන බෙහෙත් එක ගෙනල්ලා දෙන්න. ඔයාලගේ ෆාම් එකට අනිවාර්යෙන් මේ රෙමොක්ස් කියන බෙහෙත් එක ගෙනල්ලා තියාගන්න. මොකද සත්තුන්ට සෙම හැදෙන මුල් අවදියේදී මේ රෙමොක්ස් කියන එක දුන්නොත් සත්තු හොඳට නිරෝගීමත්ව හදාගන්න පුළුවන්. අපි බලමු ඊළඟ බෙහෙත් එක මොකක්ද කියලා. මේ බෙහෙත් එකේ නම ඩොක්සිනියෝ. මේකත් දෙන්නේ සත්තුන්ට සෙම හැදිලා තියෙන සත්තුන්ට. ඉතින් ඔයාලගේ සත්තුන්ට සෙම හැදිලා තියෙනවා නම් මේ ඩොක්සිනියෝ කියන බෙහෙත් එක ගෙනල්ලා දෙන්න. මේකත් හොඳයි.
අපි බලමු ඊළඟ බෙහෙත් එක මොකක්ද කියලා. මේ තියෙන්නේ ෆ්ලූබෙන්සිම් කියන පණු බෙහෙත් එක. ඉතින් ඔයාලගේ සත්තුන්ට හෙල්මොසොල් එක වගේම ෆ්ලූබෙන්සිම් එක දුන්නත් ගැටලුවක් නැහැ. අපි බලමු ඊළඟ බෙහෙත් එක මොකක්ද කියලා. මේ තියෙන්නේ ටයිලෝ කියන බෙහෙත් එක. ඉතින් සත්තුන්ගේ සෙමට දෙන්න පුළුවන් සුපිරිම බෙහෙත් එකක් තමයි මේ ටයිලෝ කියන්නේ. ඉතින් දවස් 2ක් හෝ 3ක් දුන්නාම සත්තුන්ගේ සෙම ගතිය අඩු වෙනවා. ඒක නිසා ඔයාලගේ සත්තුන්ට සෙම හැදිලා තියෙනවා නම් අනිවාර්යෙන් මේ ටයිලෝ කියන එක ගෙනත් දෙන්න. අපි බලමු ඊළඟ බෙහෙත් එක මොකක්ද කියලා. මේ තියෙන්නේ ගනාඩෙක්සිල් වලට ආදේශකයක් විදිහට පාවිච්චි කරන්න පුළුවන් බෙහෙත් එකක්. මේකේ නම තමයි එන්ඩ්‍රොකයා. ඉතින් මේකත් හොඳ බෙහෙත් එකක්. අපි බලමු ඊළඟ බෙහෙත් එක මොකක්ද කියලා. මේ තියෙන්නේ ගනාඩෙක්සිල් කියන බෙහෙත් එක. ඉතින් විවිධ ලෙඩ රෝග වලින් ආරක්ෂා කරගන්න අනිවාර්යයෙන්ම මේ ගනාඩෙක්සිල් එක ඔයාලගේ සත්තුන්ට දෙන්න ඕන. අපි බලමු ඊළඟ බෙහෙත් එක මොකක්ද කියලා. මේ බෙහෙත් එකේ නම බයෝ සුපර් කොක්. ඉතින් මම මේ බෙහෙත් එක ගැන පුංචි පැහැදිලි කිරීමක් කරන්නම් ඔයාලට. ඉතින් මේ බෙහෙත් එක දෙන්නේ කොක්සිඩියෝසිස් රෝගයට. සත්තුන්ගේ මල පහත් එක්ක රතු පාටට ලේ යනවා නම් අනිවාර්යයෙන්ම කොක්සිඩියෝසිස් රෝගය තමයි හැදිලා තියෙන්නේ. ඉතින් මේ කොක්සිඩියෝසිස් රෝගය වැළඳෙන්න හේතු සාධක ගොඩක් තියෙනවා. ඉතින් පළවෙනි එක තමයි ඔයා සත්තුන්ට දෙන කෑම එක මාරු කරන අවස්ථාවේදී හැදෙන්න පුළුවන්. ඊළඟ එක තමයි කුකුල් කූඩුව ගොඩක් අපිරිසිදු වුණාමත් හැදෙන්න පුළුවන්. ඒ වගේම තමයි කාලගුණය වෙනස් වෙනකොටත් මේ කොක්සිඩියෝසිස් රෝගය වැළඳෙන ප්‍රතිශතය වැඩි වෙනවා. එකපාරටම වැස්සක් එහෙම වැහැපුවාම තමයි ගොඩක්ම පරිස්සම් කරගන්න ඕනේ ඔයාලගේ සත්තු ටික. ඉතින් දැන් ඔයාලට පේනවා ඇති මම තව බෙහෙත් එකක් ඔයාලට පෙන්නනවා. මේකේ නම කොක්සිරිඩ් කියන එක. ඉතින් මේකත් දෙන්නේ කොක්සිඩියෝසිස් රෝගයටම තමයි. ඉතින් බයෝ සුපර් කොක් එක වගේම කොක්සිරිඩ් එකත් ඔයාලට භාවිතා කරන්න පුළුවන් ඔයාලගේ සත්තුන්ට. මේ ඔයාලට පේන්නේ පණු බෙහෙත් එකක්. ඉතින් ඔයාලගේ ෆාම් එක ලොකුයි නම් ඔයාලට පුළුවන් මේ පණු බෙහෙත් එක ගෙනල්ලා ඔයාලගේ සත්තුන්ට දෙන්න. ඉතින් ඔයාලට පුංචි දෙයක් මතක් කරන්න ඕනේ. ඔයාලට නිරෝගීමත් ගම් කුකුල් පැටව් අවශ්‍ය වෙනවා නම් මේ නම්බර එකට කෝල් එකක් දෙන්න. මේ නම්බර එක මගේ. අපි බලමු ඊළඟ බෙහෙත් එක මොකක්ද කියලා. ඉතින් ඔයාලා දැන් මේ පේන්නේ ජීප්‍රෝමින් ලික්විඩ් කියන බෙහෙත් එක. ඔයාලා ළඟ RIR සත්තු ගම් කුකුල්ලු වගේ ඉන්නවා නම් එයාලගේ බිත්තර පේස් සතිය ගොඩක් අඩුයි නම් ඔයාලට පුළුවන් මේ ජීප්‍රෝමින් ලික්විඩ් කියන බෙහෙත් එක ගෙනල්ලා දෙන්න. අපි බලමු ඊළඟ බෙහෙත් එක මොකක්ද කියලා. ඉතින් දැන් ඔයාලට පේනවා ඇති පොලොඩොක්සින් කියලා බෙහෙත් එකක්. මේක දෙන්නේ සත්තුන්ට සෙම හැදුනහම. ඉතින් ඔයාලගේ සත්තුන්ට සෙම හැදුනොත් මේ පොලොඩොක්සින් කියන බෙහෙත් එක ගෙනත් දෙන්න අමතක කරන්න එපා. සත්තුන්ට සෙම හැදෙන මුල් අවදියේදී මේක භාවිතා කරගන්න පුළුවන් නම් ගොඩක්ම හොඳයි. අපි බලමු ඊළඟ බෙහෙත් එක මොකක්ද කියලා. ඊළඟ එක තමයි චික්ටොනික් කියන එක. ඉතින් ඔයාලගේ සත්තුන්ට පොඩි කාලේ අනිවාර්යයෙන්ම දෙන්න ඕනේ මේ චික්ටොනික් කියන බෙහෙත් එක. අපි බලමු ඊළඟ බෙහෙත් එක මොකක්ද කියලා. දැන් ඔයාලට පේනවා ඇති මේ තියෙන්නේ සෙල්වට් E කියන විටමින් එක. ඉතින් ඔයාලගේ සත්තුන්ගේ විටමින් E ඌනතාවය නැති කරගන්න පුළුවන් මේ සෙල්වට් E එක දුන්නාම. ඒ කියන්නේ සත්තුන්ගේ කකුල් එහෙම පණ නැතුව වැටෙනවා නම් අනිවාර්යෙන් මේ සෙල්වට් E කියන බෙහෙත් එක ගෙනලා දෙන්න. මේ තියෙන්නේ වීටා C කියන බෙහෙත් එක. ඉතින් මේ බෙහෙත් එක දෙන්නේ කාලගුණය ගොඩක් රස්නි අවස්ථාවේදී. එතකොට කුකුල් කූඩු ඉන්න සත්තුන්ගේ හීට් එක වැඩි වෙනවා. ඉතින් ඒ හීට් එක පාලනය කරගන්න තමයි මේ වීටා C කියන බෙහෙත් එක දෙන්නේ. කුකුල් කූඩුව ඇතුලේ හීට් එක වැඩි වුණොත් සත්තු මැරෙනවා. ඉතින් ඒ මරණ ප්‍රතිශතය ගොඩක් අඩු කරගන්න පුළුවන් මේ බෙහෙත් එකෙන්. ඉතින් ඔයාගේ ෆාම් එකට අත්‍යවශ්‍යම බෙහෙත් වර්ග ටික තමයි මම ඔයාලට පැහැදිලි කරේ. ඊට අමතරව ඔයාලට අවශ්‍ය වෙන බෙහෙත් වර්ග තියෙනවා නම් අපි ළඟ තියෙනවා. ඉතින් ඔයාගේ සත්ත්ව පාලනයට අවශ්‍ය ඕනෑම දෙයක් ගන්න පුළුවන් මේ කඩේට ආවොත්. මේ කඩේ තියෙන්නේ පොතු හැර. ඉතින් මේ වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යයෙන්ම ලයික් එකක් දාන්න. ඔයාලට ප්‍රශ්න ගැටලු තියෙනවා නම් කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම තමයි ඔයාගේ යාළුවෝ ඉන්නෝ නම් සත්ත්ව පාලනය කරන ඒ කට්ටියටත් මේ වීඩියෝ එක යවන්න. ඒ කට්ටියටත් ගොඩක් වැදගත් වෙයි මේ වීඩියෝ එක. එහෙනම් හැමෝටම ජය වේවා.